හෙලෝ අද මගේ නිවාඩු දවස. මම චුට්ටක් ආව ඇවිදින්න. දැන් ඉතින් කමෙන්ට් දාන්න එපා මම හැමදාම නිවාඩුද කියලා. මම සතියේක පාරයි නිවාඩුවක් නෙමෙයි. ඇවිත් තියෙන කට්ටිය නම් දන්නවා ඇති මේ කුරිති කියලා. මම කලින් වීඩියෝස් එකක් මම දාලා තියෙනවා ගොඩක්ම මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ වින්ටර් එකට. අද මම ආවේ සමර් එකේද. වින්ටර් එකට වඩා සමර් එකට ලස්සනයි වගේ. ලස්සන මල් පිටිලා. ලොකු ක්‍රවුඩ් එකකුත් ඉන්නවා. දැන් වෙලාව උදේ 11යි 10යි. වින්ටර් එකට නම් මෙච්චර උදේ වරුවට ලොකු ක්‍රවුඩ් එකක් නැහැ. හැබැයි අද නම් ලොකු සෙනගක් ඉන්නවා. මම මේ ඉන්නේ රෙඩ්ස්කෝ ආවල. මේක ප්ලෑන් කරලා ආපු ගමනක් නෙමෙයි. මම උදේ ගියා ඉමිග්‍රේෂන් ඔෆිස් එකට මගේ වැඩ වගේකට. ඉතින් ඒ වැඩේ හිතුවට වඩා ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වුණා. ගෙදර යන්නත් කම්මැලි. මම බලද්දී මෙතනට පයින් යන දුර. ඉතින් ඒ නිසා මම හිමීට මෙතනට ආවා. රෙඩ්ස්කෝ කියලා කියන්නේ නිකන් සංචාරක තැනක් විතරක් නෙමෙයි. අවුරුදු 500කට වඩා රුසියාවේ ඉතිහාසය ලියවුණු තැනක්. ඉස්සර රජවරුන්ගේ මංගල්‍ය කටයුතු, විප්ලව, යුද ජයග්‍රහණ, පෙළපාලි මේ ඔක්කොම තිබිලා තියෙන්නේ මෙන්න මේ තැන. අද වෙනකොටත් මිලිටරි පැලට් ඔක්කොම තියෙන්නේ මෙන්න මෙතන. රෙඩ්ස්කෝ අහමත් නැත්නම් රතු චතුරස්‍රය කියලා කියන්නේ මොස්කෝ වල හදවත කියලා අහලා ඇති. සමයකට රෙඩ්ස්කෝ විසිට් කරන්න ගොඩාක් කට්ටිය යනවා. ඉතින් මෙතන ලොකු සිකියුරිටි එකක් තියෙනවා. බලන තැන ලස්සන එක පාට වලින් පිරිච්ච මල්, වතුර මල්. ඉතින් හරිම ලස්සන නිදහස් තැනක්. සරලවම කියනවා නම් කැමරා එකක් අරන් ගියොත් එහෙම දවසට ෆොටෝස් 1000ක් විතර ගහගන්න පුළුවන් ලස්සන තැනක්. එහා පැත්තේ තියෙන්නේ ශාන්ත බැසිල් දේවස්ථානය. මෙතන පාට කුළුණු 9ක් තියෙනවා. තව පැත්තකින් ක්‍රෙම්ලින් බිත්තිය, ලෙනින්ගේ සොහන. ඒ වගේම ගම් කියන ලොකු සාප්පු සංකීර්ණ තියෙනවා. මේක අවුරුදු 100ක් පරණයි. ඒ වගේම රෙඩ්ස්කෝ වල තියෙන තව විශේෂම දෙයක් තමයි කසාන් දේවස්ථානය. ඒ වගේම ශුකෝ ප්‍රතිමාව. මේ තියෙන්නේ ඇලෙක්සැන්ඩ්‍රොස්කි ගාඩන් එක. සැටර්ඩේ සන්ඩේස් වලට නම් මෙතන මීටත් වඩා ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. 1812 දී නැපෝලියන්ගේ යුද්ධෙන් පස්සේ තමයි මේක හදලා තියෙන්නේ. මේක ඕපන් වෙන්නේ 1821 දී. මොස්කෝව ගිනිගත්තට පස්සේ නගරේ ලස්සන කරන්න හදපු පළවෙනි පබ්ලික් පාක් එක තමයි මේක. මේ ලස්සන බලන්න නම් ඉතින් දවසම ඇවිද්දත් මදි. ඒ තරම් ලස්සනයි. බලන්න ඇවිදින්න තැන් ගොඩාක් තියෙනවා. මට නම් හිතෙන්නේ මෙතන විසිට් කරන්න හොඳම වෙලාව තමයි උදේ 7ත් 9ත් අතර. එහෙම නැත්නම් හවස් වරුව 7න් පස්සේ වගේ. මං ගියපු වෙලාවේ හොඳටම අවුවත් වැඩි, සෙනගත් වැඩි. රෙඩ්ස්කෝ කියලා කියන්නේ සම්පූර්ණ රුසියානු රජයට අයත් තැනක්. හැබැයි අපිට මෙතනට යන්න කිසිම ටිකට් එකක්, කිසිම මුදලක් අය කරන්නේ නැහැ. අපිට ෆ්‍රී මෙතනට යන්න පුළුවන්. මොකද රතු චතුරස්‍රය එහෙම නැත්නම් රෙඩ්ස්කෝ කියලා කියන්නේ රුසියානු ජාතික සංකේතයක්. ඇමරිකාවල ලිබර්ටි ප්‍රතිමාව, ප්‍රංශයේ අයිෆල් කුළුණ, ලංකාවේ අපේ ශ්‍රී දළදා මාලිගාව. අන්න ඒ වගේ රුසියාවේ රතු චතුරස්‍රය කියලා කියන්නේ ජාතික සංකේතයක්. රෂියන් ස්ටුඩන්ට්ස්ලා ගොඩක් වෙලාවට එයාලගේ ඩිග්‍රී එක කම්ප්ලීට් වුණාම මෙතනට තමයි එන්නේ ෆොටෝස් ගන්න. ඉතින් අද මම දැක්කා එන්ගේජ්මන්ට් ෂූට් එකක්. ඉතින් රෙඩ්ස්කෝ කියලා කියන්නේ රෂියන් අයගේ කල්චරල් සිම්බල් එකක් වගේම ලොකු හිස්ටොරිකල් වැලියු එකක් මෙතනට තියෙනවා. රෙඩ්ස්කෝ වල මේ වගේ පුංචි කෑම කඩවල් බලා ගන්න අපිට පුළුවන්. අපි කතරගම, අනුරාධපුරේ, ත්‍රිකුණාමලය වගේ ගියාම අපිට හම්බෙන්නේ චූටි කඩ. අන්න ඒ වගේ ලස්සන පුංචි කඩ පොලිමක් මෙතන තියෙනවා. හැබැයි අපි එළියෙන් මොන හරි කනවට වඩා, එළියෙන් මොන හරි ගන්නවට වඩා මේ වගේ ටිකක් ගණන් වැඩි. හැබැයි ඒක මං හිතුවට වඩා රසයි. පණ්ඩිතේ වගේ ගත්තට ඔක්කොම කා ගන්න තමයි බැරි.
තව ඔය ඇවිත්තොත් එහෙම මගේ අයිස්ක්‍රීම් එක දිය වෙන නිසා මං ෂොට්ටක් ඇතුලෙන් ඇවිල්ලා වාඩි වුණා. දැන් නම් ටිකක් මහන්සි. ගොඩක් ඇවිදින්න අමාරුයි. හොඳටම අවුව. පිච්චෙන අවුවක් තියෙන්නේ. ඒ නිසා ගොඩක් දුර යන්න අමාරුයි. මම ඊළඟට පෙන්නන්නම්. මම කලින් කියපු ශාන්ත බැසිල්ස් දේවස්ථානය. එතනට ගිහිල්ලා මං එහෙම ගෙදර යනවා. මේක තමයි මං කලින් කියපු ශාන්ත බැසිල්ස් දේවස්ථානය. ලෝකේ තියෙන ලස්සනම දේවස්ථාන 10න් එකක්. ඔය ඉස්සරහා තියෙන ප්‍රතිමාව මිනින් සහ පොසස්කි. රුසියාව පේරගත්ත ජාතික වීරයෝ දෙන්න. ශාන්ත බැසිල් දේවස්ථානය තමයි රෙඩ් ස්ක්වයර් වල සිම්බල් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ රෙඩ් ස්ක්වයර් විසිට් එක ඉවර වෙන්නේ. තවත් ලස්සන දවසක ලස්සන තැනක් එක්ක මං වීඩියෝ එකක් ගේන්නම්. හැබැයි ඉතින් නිවාඩුවක් ගන්නකම් ඉන්න වෙනවා. තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.